සුබ සතියකට ආශිර්වාදගෙනනවා. ප්‍රේමවන්ත දේවදරුවනි 8 වෙනි මාසේ අගෝස්තු මාසේ පළවෙනි සතිය. මම ඔබට කියන්නට යනවා ඔබ සියල්ලෙන් සඵල වීම සුවසේ සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒ නිසා මම ඔබට ගෙනහැර දක්වන්නට යනවා සුවය පිළිබඳව. මේ සතියම පුදුමාකාර සුවයෙන් යුතුව ඔබ සිටින්ට ස්වාමින් වහන්සේගේ එළිදරව් කරලා තිබෙන කාරණා අල්ලා ගන්න. කාරණා දෙකක් ගැන කියන්නට යනවා. ඉතින් ස්වාමින් වහන්සේම ඔබගේ ජීවිතයේ ආලෝකය මම පෙරලා ගන්නට යනවා යෙසායා පොතට. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ අර අපි ඒක දන්නවා නේද? අපි හැම කෙනාම කියනවා සුවය ගැන කතා කරනකොට යෙසායා 53 පෙරලාගෙනනේ. ස්වාමීන් වහන්සේ ස්තුතියි. ස්වාමීන් වහන්සේ ස්තුතියි. යෙසායා 53 පස්වෙනි පදයේ කියලා අපි ආඥා කරමු. තවත් කාරණා ටිකක් තිබෙනවා. මේ සතියම ඔබ සුවය ලබන්නට ඕනි. ශාරීරික සුවය, මානසික සුවය ඔබ ලබන්නට ඕනි. අපි බලමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. කාගේ පහර වලින්ද? යේසුස් වහන්සේට ගැසුවා වූ පහර වලින් අපට සුවය ලැබී තිබේ. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි, ස්වාමින් වහන්සේගේ කරුණාව ඔබ සමගයි. යෙසායා එහෙම කතා කරනවා. දෙවියන් වහන්සේගේ එළිදරව්ව. උන්වහන්සේට කසපහර ගැහුවා. ඒ කසපහර ගැහුවේ ඔබ සුවය ලබන පිණිස. බලන්නකෝ. ස්වාමින් වහන්සේ ඔබයි මමයි වෙනුවෙන් ජීවිතේ බොහෝ වේදනා විඳලා අපිට සුවය දීලා තියෙනවානේ. ඒක ඉතින් ඔබ ගන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැනගැම්ම දෙවියන් වහන්සේ තුල ඉන්නවා කියන්නේ ඒකයි ප්‍රේමවන්ත දේවදරුවනි. මේ සතියම ආශිර්වාද ලබන්න, සතියම විතරක් නෙමේ ඔබ ජීවිතේ හැමදාම දිව්‍යමය සුවය ඇතුව සිටීම. හලෙලූයා. ඒක ඔබගේ කාරණාවක්. දෙවියන් වහන්සේ ඒක ලබා දීලා අවසానයි. ඒ නිසා තමයි කියන්නේ අර යොෂුවා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය, මේ ව්‍යවස්ථාපත නුඹේ මුඛයෙන් පහන වේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්නා පිණිස ඒ ගැන රෑදාවල් මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුභ සිද්ධිය ඇති වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය ඔබ ඇදහිල්ලෙන් කියුවත් ඔබගේ ජීවිතයේ සඵලවත් වෙන කාරණා ක්‍රියාත්මක වෙන්න යනවා. ඒ දේව වචනය තුල තිබෙනවා ඒ කරුණාව. ප්‍රේමවන්ත දේවදරුවනි, සමහර අය දේව වචනේ අරගෙන පෙන්නනවානේ. ඒ අය මේ කතා කරන දෙයට කියනවා සඵලත්වයේ සුභාරංචිය කියලා. නේද? දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා මේ අනුග්‍රහය. අපි ඒක අරගෙන ක්‍රියා කරන එකද හොඳ? නැත්නම් අනේ ස්වාමින් වහන්සේ කුරුසපත් වුණා, එයා අපි වෙනුවෙන් මැරුණා, අපිට සියලු දේ ගෙනත් දුන්නා, නමුත් අපිට පීඩාව තිබෙනවා කියලා පීඩාව ලබා ගන්න එකද? නෑ, ඔබ සියල්ලම සඵල වෙනක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. යොෂුවා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ එහෙම කියනකොට 9 වෙනි පදයේ කියනවා මා නුඹට කීවා නොවේද? ශක්තිමත්ව ධෛර්යමත්ව ඵලයන්ට තැති ගන්න එපා, කැළඹෙන්න එපා, පැකිලෙන්න එපා. නුඹ යන්නා වූ සෑම තැන්හිම නුඹේ දේව ස්වාමින් වහන්සේ වන මම නුඹ සමග සිටිනවා. දෙවියන් වහන්සේ කිව්වා කැළඹෙන්න එපා, පැකිලෙන්න එපා කියලා. ඒ කියන්නේ ප්‍රශ්න එන්නේ නැහැ කියන එක දෙකකින් අදහස් කළේ නැහැ. ප්‍රශ්න ආවට බය වෙන්න එපා. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ඒකයි. සමහර අය වරද්දාගත්ත තැන එතනයි. ක්‍රිස්තියානි අයට පීඩා වෙන්න පුළුවන්, ඒක අපිට අයිති නෑ. ක්‍රිස්තියානි අයට බාධා වෙන්න පුළුවන්, ඒක අයිති නෑ. ඒක ප්‍රතික්ෂේප කරන්න බලය දෙවියන් වහන්සේගේ ආලේපය, ඒ ආධිපත්‍ය කරන කොටගෙන උන්වහන්සේ අපිට දීලා තියෙනවා. එයයි මේ සතියම ආශිර්වාද ලබන
අනුග්‍රහය සුවය ලබන අනුග්‍රහය එයයි. ප්‍රේමවන්ත දේවදරුවනි මම ඔබට කිව්වා සුවය කියන්නේ ශරීරයේ රෝගයට සහනය ලැබීම පමණක් නෙවෙයි. ඒ ශරීරයෙන් රෝගය ඉවත් වීම පමණක් නෙවෙයි කියලා. බලන්න රෝගයට බලපාපු කාරණා තියෙන්නට පුළුවන්. අල මහලේ රෝගී ස්ත්‍රිය ගත්තාම එයා ඇදහිල්ලෙන් ඇවිල්ලා ජේසුස් වහන්සේව අල්ලනවා, සලුවෙන් අල්ලනවා. මොනවද වෙන්නේ දේවවන්ත දේවදරුවනි? ඇය සේසතම මුළු බූදලයම ඇයගේ සියලු වස්තුවම අවසන් වෙනකම් වෛද්‍යවරුන්ට මුදල් ගෙව්වා ඒ රෝගය සුව කරගන්න. නමුත් ජේසුස් වහන්සේව අල්ලපු ගමන් ඒ සලුව අල්ලපු ගමන් ඒ සලුව තිබුණු ජේසුස් වහන්සේගේ ආලේපය කරනකොටගෙන මොනවද සිද්ධ වුණේ? ඇය සුව වුණා. මම විශ්වාස කරන්නා වූ දේ තමයි ඇයට විරුද්ධව තිබුණු රෝග ගෙනාපු යක්ෂයා ඒ ආලේපයෙන් පිලිසි පලා ගියා. ඒ නිසා ඇය සුවය ලැබුවා. ඒ නිසා විවිධ කාරණා තිබෙනවා ප්‍රේමවන්ත දේවදරුවනි අපේ ජීවිතයේ සඵලත්වය ලබන්න. ඒ නිසා ඒ ආකාරව ඒ කාරණාව සිද්ධ වුණා. එයා ඇවිල්ලා ජේසුස් වහන්සේව ඇල්ලුවා. සතාධිපතියාගේ 16 සුවවීම ගත්තාම ජේසුස් වහන්සේ ගාවට ආවේ නෑ. හැබැයි ජේසුස් වහන්සේ කිව්වා ඵල යන්න නුඹගේ 16 සුවයි. විශ්වාස කරගෙන ගියා සුවයි. දැන් බලන්න ප්‍රේමවන්ත දේවදරුවනි. නපුරා විසින් ගෙනෙන පීඩාවන් ඔබගේ රෝගයට මූලික වෙලා. ඒ රෝගය පහ වෙන පිණිස යක්ෂයාට අපි කියනවා ඵලයව මෙයාගේ ජීවිත බලයෙන් ඉවතට. ඒ සුවය දැන් මේ දරුවන් තුල නිදහස් වේවා. ඒ බලවන්ත ජීවනයේ සුවය දැන් නිදහස් වේවා. ස්වාමීන් වහන්සේ දැන් ඔබගේ ශරීරය තුල ක්‍රියා කරනවා. මම කතා කරන්නා වූ දේ මම නිදහස් කරන දේ ඔබ ඔබේ කරගත්තොත් ඔබ ඔය හැම අන්ධකාර බාධාවලින්ම නිදහස් වෙලා ඔබ යන දේවස්ථානයට ඔබ සමාදානයෙන් යයි. මම ඇයි එහෙම කිව්වේ? ප්‍රේමවන්ත දේවදරුවනි යාක්ෂයා කරනකොට යක්ෂයා අයින් වෙනවා. යාක්ෂයා කරනකොට යක්ෂයා අයින් වුණාට ආයෙ එන්නට පුළුවන්. එන්ට දෙනවද නැද්ද කියන එක ඔබගේ කාරණාවක්. ඒකට දැනගැම්ම අවශ්‍යයි. ඒ දැනගැම්මත් එක්ක ඔබ ගමන් කරනකොට සාතන් ඔබ ගාවට එන්න තියා හිතන්ටවත් ගරු යනවා. දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය නමස්කාරය වේවා. අසමාදානයි. දැන් රෝගයට සුවය කියපුවාම ඔබ හිතන්නට පුළුවන් අර අත රිදෙනවා, ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා, බඩේ ගෙඩියක්, ගර්භාෂයේ ගෙඩියක්, අනේ පිළිකාවනේ, එහෙම නැත්නම් හાર્ට් එකේ ප්‍රශ්නයක්, වෙනහළු වල ප්‍රශ්නයක්, ඇතුළු තව ගොඩක් දේවල්. කොඳුනාරටියේ හෝ වේවා ස්නායු වල නේද? ඕනම තැනක රෝග. හැබැයි ප්‍රේමවන්ත දේවදරුවනි ඒ ඇත්තයි. ඒ තැන් අල්ලගෙන ඉන්නවා අන්ධකාරය. යක්ෂයාට කියනවා දැන් ඵලයව යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වචනේ අහන අයගේ ජීවිත වලින් ඒ ශරීරයන් වලින් ඉවත් වී නිදහස දීපියව ස්වාමියෝ යේසුස් වහන්සේගේ අතිශය බලවත් වූ නාමයෙන්. ඒක ආකාරය. තවත් දේවල් තිබෙනවා ප්‍රේමවන්ත දේවදරුවනි. ඔබගේ පවුලේ වියවුල්භාවයක් ඇති වෙලා සමාදානය අහිමි වෙලා හැම වෙලාවෙම අඩදබර මුදල් උපයනවා. හැබැයි ගෙදරට ආපුවම මොකක් හෝ කාරණාවකින් ඒ මුදල් වියදම් වෙන මාර්ගයක් ඇවිල්ලා යක්ෂයා ඔබගේ සඵලත්වයට පහර දීලා යක්ෂයා ඔබගේ ඒ සුවය මානසික සුවයට පහර දීලා
ඒකට ඔබගේ ගෙදරම කෙනෙක් භාවිතා කරනවා වෙන්නට පුළුවන්. පිට ඉන්න කෙනෙක් භාවිතා වෙනවා වෙන්නට පුළුවන්. ගෙදර අයගේ නොසැලකිලිමත් භාවය නිසා ඒ දේවල් වෙන්නට පුළුවන්. ඒ හැම දෙයකම අපි අඳ කරලා කියමු දෙවියන් වහන්සේගේ කරුණාව, ඒ උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන ඒ හැම අන්ධකාර බලවේගම, යක්ෂ බලවේගම අයින් වෙලා ඵලයව. දැන් මේ දිව්‍යමය සුවය මේ නිවසට, මේ නිවසේ සියල්ලන්ට උරුම වන පිණිස දෙවියන් වහන්සේගේ කරුණාව දැන් වැගිරේවා. මනස අල්ලගෙන ඉන්න සමහර අන්ධකාර ආත්ම ඉන්නවා. ඒවා අයින් වීමත් සුවය. ප්‍රේමවන්ත දේවදරුවනි, සමහර මේව නොදන්න අය කියනවා විඥා කරනවා. සමහර කෙනෙක් කියලා තිබ්බා මේ නල්ලට අත තිබ්බ ගාම වැටෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඕන මිනිස්සෙකුට ඒක වෙනවා. මම කරන්නේ මෙන්න මේ ඇඟිල්ල. මෙන්න මෙතෙන්ට තියෙන එක දරුවනේ. එහෙම නැත්තම් මේ අත මේ සාමාන්‍ය ආකාරයෙන් මේ ස්ථානෙට තියෙනවා. මෙන්න මෙහෙම ආකාරයෙන් තියෙනවා. ඇයි ඒ? සමහර ආත්ම තියෙනවා ප්‍රේමවන්ත දරුවනි කපටි. ඒ ආත්ම අයින් කරන්න අපි අත තියපු ගමන් ප්‍රමාණවත්. බොහෝ විට හුලන් ටිකක් ඇති. අපි හුලන් ටිකක් පිබිනවා. නේද? ඒක ප්‍රමාණවත්. සමා බොහෝ වෙලාවට අපි ඈත ඉඳලා වචනේ කියනවා ප්‍රමාණවත්. විදේශගත වෙච්ච ඔබ දන්නවා. ඔබ කී දෙනෙක් නම් ඔය ස්ථානවල ඉන්නකොට ඔබට ප්‍රශ්න තිබුණා. ගෙදර ඉන්න ප්‍රධාන කෙනා නේද? හාම්පුතාගේ භාර්යාව නේද? එයා එක්ක ප්‍රශ්න තිබුණා. ප්‍රශ්නය ඔබ හිතුවා එයාගේ නපුරුකම කියලා නෑ. ඔබ ගාව හිටපු යක්ෂාත්මය තමයි ඒක කරලා තිබුණේ. හාම්පුතාගේ ගෙදර තිබුණු යක්ෂාත්ම තමයි ඒක කරලා තිබුණේ. ඒක විවිධ ආකාර. ඒ කියන්නේ සමාදානයේ නැති වෙන ආකාරය. සමාදානයේ ඇතිවීම සුවය. ඒකයි මම මේ ඔබට කියන්නේ. ඉතින් ඔබ ඉන්න කාමරයේ යක්ෂයෙක් අරගෙන හේතුව ඔබ විවිධ සිතුවිලිත් එක්ක නින්දට ගමන් කරනවා. ඔබ දෙවියන් වහන්සේක නින්දට යන්න. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳමින් නින්දට යන්න. පුදුමාකාර ආශිර්වාදයන්, පුදුමාකාර ඵලයන් ඔබ ලබන්නට යනවා. අන්න එයයි මේ මුළු ජීවිත කාලයම ආශිර්වාද ලැබීමේ මාර්ගය. යක්ෂයා අයින් වෙලා යන්න ඕනේ. යක්ෂයා තමයි අසමාදානයේ ගේන්නේ. ඒ විදේශගත වෙලා ඉන්න අය ඔබ කී දෙනෙක් නම් මම දුරකථනයෙන් යාඥා කරලා සුව වේ ලැබුණද? ඔබ කී දෙනෙක් නම් ඇදගෙන වැටිලා ඔබ මමත් මෙහි බලාපොරොත්තුෙන් ඉන්න ඔබගේ සද්දේ නෑ. හැබැයි ඊළඟට ඔබ කතා කරලා කියනවා යම් වෙලාවකට පස්සේ නේද? මම මෙහෙම වුණා, මම දැන් සුවයි. මට ඒ ප්‍රශ්නේ නෑ. බඩේ තිබුණ ප්‍රශ්නය තුල හිටියේ යක්ෂයෙක්. කොන්දේ හිටපු ප්‍රශ්නය තුල හිටියේ යක්ෂයෙක්. හැබැයි ප්‍රේමවන්ත දේවදරුවනි, යක්ෂයා අල්ලගෙන ඉන්නවා යම් ආකාරයෙන්. මතක තියාගන්න. ඔබ ඊළඟට ආලේපලත් දේවදාසයෙක් ගාවට යන්න ඕන. නේද? ඒ ගියාම ඔබ වෙනුවෙන් යාඥා කරાવી. යහපත් දේවදාසයෙක් නම් මොකද ඔබට උනේ කියලා කාරණාව අහලා හරි. එහෙනම් දැන් ඔබට මං අත තිබලා යාඥා කරනවා කියලා යාඥා කරලා ඕනි දහස් කරાવી. මං එහෙම කියන්නේ සමහර අය එහෙම බොහෝ වෙලාවට කරන්න නැති අවස්ථා තියෙනවා. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි, ඔබට මම කියනවා ඔබ එහෙම නිදහස් වෙච්ච කෙනා ලංකාවට ආපු ගම විදේශේ ඉඳලා එන්න ඇවිල්ලා අත තබා යාඥා කරගෙන ඒ ආශිර්වාදයේ ස්ථිර කරගෙන යන්න. ඔබ ලංකාවේ ඉන්න කෙනා කොයි යම් ස්ථානයක හිටියත් එන්න ඇවිල්ලා යාඥා කරගන්න. දෙවියන් වහන්සේ ඔබ සම්පූර්ණ කරන්න එතකොටයි. දෙවියන් වහන්සේගේ බලය ඔබ පිට වැగిරෙනවා. දිව්‍ය සුවය කියන්නේ, සමාදානය කියන්නේ ප්‍රේමවන්ත දේවදරුවනේ එකට යන කාරණාවක්. ඔබගේ ශරීරයේ රෝගයට සුවය ලැබීමත්, ඔබ ස්වාමී අසමාදානයේ නිදහස ලැබීමත් සුවයයි. ඔබව පටලවලා විවිධ කාරණාවලට ගෙනහැර දක්වලා ඔබ විනාශ කිරීම සාතන්ගේ බලාපොරොත්තුවයි. එහෙනම් ප්‍රේමවන්ත දේවදරුවනි, මේ සතියම ඔබ ආශිර්වාද ලබන්න. රෝගයට සුවය කියන්නේ අසමාදානයට සුවයත් එක්කලා.
ඔබගේ අන්ධකාරය ඉවත් වීම ඇතුළු හැම කාරණාවම එවිට ඔබ සුවය ලබන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට සුවය නිදහස් කර දෙනසේක්වා. අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් උතුම් වූ නාමයෙන් සුබ දවසක්. සුබ සතියකට ආසිරි ඔබ සැමට යේසු පිහිටයි.